චලනය, අතපය, ඇස්, තොල්පෙති, ඒ වගේම මුහුණේ ඉරියව් වෙනස් වෙන ආකාරය අනුව කොහොමද අපි මනෝවිද්‍යාවට අනුව මිනිස්සුන්ව කියවන්නේ කියලා අපි එකපාරක් වීඩියෝ එකකදී පළවෙනි කොටස මම ඔයාලත් එක්ක සාකච්ඡා කරා. ඔයාලට ඒ දැනුම අරන් ආවා. ඉතින් අද ඒකේ දිගු වැඩසටහනක්. ඒ කියන්නේ ඒකේ දෙවෙනි කොටස how to read people කියන එකේ දෙවෙනි කොටස අද මම කරන්න හිතුවා රපෝට් තියරි ගැනයි. අපේ මොලේ තියෙන නියුරෝන එකක් තියෙනවා මිරර් නියුරෝන කියලා. ඉතින් ඒ පිළිබඳවයි කතා කරලා රපෝට් තියරි කියන තියරි එකට අනුව මිනිස්සුන්ව කොහොමද තේරුම් ගන්නේ, මිනිස්සුන්ගේ මේ අංග චලනය, මිනිස්සු හැසිරෙන ආකාරය අනුව කොහොමද අපි මිනිස්සුන්ව අපි ආවට සමාජයේ අපි ගනුදෙනු කරන මිනිස්සුන්ව සමාජයේ ගනුදෙනු කරන ආකාරය සහ තමන් ඒකෙන් වාසි ප්‍රයෝජන තමන්ට කරගන්න පුළුවන් දේවල් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. අද අපි කතා කරන්න යන්නේ ඒක පොඩ්ඩක් ඩීප් විදිහට, ගැඹුරු විදිහට, ඩිප්ලොමැටික් විදිහට. ඒ කියන්නේ ඩිප්ලොමැටික් ලීඩර්ස්ලා. දැන් මම ජීවත් වෙන යුරෝපේ අවුරුදු 13කට වැඩි කාලයක් යුරෝපේ ජීවත් වෙද්දී සහ බිස්නස් සයිකොලොජි වැඩිදුර ඉගෙන ගද්දී මට ගොඩක් කලාවට යුරෝපීය දේශපාලඥයෝ එයාලා කරන කටයුතු, එයාලගේ බොඩි ලැන්ග්වේජ් එක මම ඇත්තටම ඒක එන්ජොයි කරා. එයාලගේ ට්‍රික්ස් නේද? එයාලා කරන කටයුතු තේරුම් ගන්න පුළුවන් විදිහට අපේ තියෙන මනෝවිද්‍යාත්මක දැනුම භාවිතා කරලා එයාලගේ next step එක, next පියවර කොහොමද? ඒ කියන්නේ අපිට යම්කිසි පාලකයෙකුගේ ඇසේ චලනය සිදුවන ආකාරයට අනුව ප්‍රෙඩික්ෂන් කියන්න පුළුවන් ක්‍රම මනෝවිද්‍යාවේ තියෙනවා. ඉතින් අද කතා කරන්න යන්නේ ඩිප්ලොමැටික් විදිහට. ඒ කියන්නේ ඔයා දේශපාලඥයෙක් වෙන්න ඕනේ නැහැ. නමුත් ඔයා රැකියාවක වැඩ කරද්දී, ආයතනයක වැඩ කරද්දී ඔයාට කොහොමද මේ දේවල් ඔයාගේ ජීවිතයට මේ කියන කරුණු, මේ කියන බොඩි ලැන්ග්වේජ් එක, මේ කියන non-verbal behaviors කියලා ඒවට අපි කියනවා. verbal and non-verbal behaviors කියලා තියෙනවා. ඉතින් ඒවා ඔයාගේ දියුණුවට යොදාගන්නේ කොහොමද කියන මාතෘකාව මනෝවිද්‍යාත්මකව කතා කරන්න තමයි මම අද කාලේ වෙන් කරන්නේ. මුලින්ම කෙටියෙන් මම හඳුන්වලා දුන්නොත් මම සූර්ය බණ්ඩාර. ඒ නිසා මගේ channel එකේ නම සූර්ය B කියලා ෂෝට් කරලා තියෙනවා. ඉතින් ව්‍යාපාර මනෝවිද්‍යාව ගැන මම ජර්මනි ඉගෙන ගත්තී. මම ලියපු නිබන්ධන, මම ලියපු රිසර්ච් අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුත් එක්ක එකතු වෙලා ඒවා මම Google එකේ පොත් වශයෙන් පළ කරලා තියෙනවා. Google Scholar එකේ ඔයාලට කැමති භාෂාවකින් කියවන්න පුළුවන්. සහ Green Verlag කියලා ජර්මන් භාෂාවෙන් කියන පබ්ලිකේෂන් එකේ නම. ඉතින් ඔයාලට ඒ පොත් කියවන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ තියෙනවා e-book විදිහට ගන්න මගේ සම්පූර්ණ නම සඳහන් කරලා. ඒවට යම්කිසි ගාණක් අය කරන නිසා ලංකාවේ මගේ උපන් රට නිසා ඉතින් මම විනෝදාංශයක් හැටියට මේ මගේ පොඩි YouTube එකක් පටන් ගත්තා. ඒ දැනුම ඔයාලට සිංහලෙන් කියලා දෙන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම ජර්මන් භාෂා විශේෂ විද්‍යා උපාධියක් ලංකාවේ කැලේ විශ්වවිද්‍යාලයේ අරගෙන තමයි ජර්මනියට එන්නේ. ජර්මනිය ඇවිල්ලා මම සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරනවා අවුරුදු 10කට වැඩි කාලයක්. ඊට පස්සේ තමයි මම ව්‍යාපාර මනෝවිද්‍යාවට යොමු වෙන්නේ. කරුණාකරලා මගෙන් ප්‍රශ්න අහන්න එපා. ඔයාලට මනෝචිකිත්සක කෙනෙක් ඕන නම් මානසික රෝග පිළිබඳව උපදේශනය ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම් වෙන්න. මම බිස්නස් සයිකොලොජිස්ට් කෙනෙක්. ඒ කියන්නේ ව්‍යාපාර මනෝවිද්‍යාවේදිනියක්. මිස මම මනෝවෛද්‍යවරියක් සහ මම සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරලා තියෙනවා. නමුත් මම මේ මනෝචිකිත්සක ක්‍රමවේදය ඔයාට තියෙන මානසික රෝග වලට කැමති නම් බෙහෙත් කියන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මගේ විෂය. මගේ විෂය වෙන්නේ බිස්නස් සයිකොලොජි. ඒ කියන්නේ ඔය බිස්නස් එකක් පටන් ගන්නවා නම් බිස්නස් එකට වල කන්සල්ටිං එක ඔයාලගේ තියෙන බදු ක්‍රමය අනුව මට ලංකාවේ නම් මහ ලොකුවට ওই බදු විස්තර ගැන මම දන්නේ නැහැ. හැබැයි මම ජර්මනියේ නම් ඕනම ආකාරයේ කෙනෙක් බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒකේ තියෙන රිස්ක් මැනේජ්මන්ට් එක, ඒකේ තියෙන පෝර්ට්ෆෝලියෝ එක ඇනලයිස් කරලා දෙන්න මට පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපි ඉදිරියේදී බලමු කොහොමද මම ඒක කරන්නේ කියලා. නමුත් දැනට පවතින නීතිමය කටයුතු සහ මම රැකියාවක් කරන නිසා මට
එහෙම බිස්නස් කන්සල්ටිං කරන්න නීතිමය මුදලකට ඔයාලට බිස්නස් කන්සල්ටිං කරන්න මට දැනට නීතිමය අවසරය ජර්මනියේ නැහැ. අපි බලමු අනාගතයේදී. හැබැයි මම මේ වීඩියෝස් වලින් දෙන දැනුම ඔයාලට මම කිහිපයක් කරා වීඩියෝස්. ඒ පිළිබඳව ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න කමෙන්ට් එකක් දාන්න සෝෂල් මීඩියා එකේ. This is my hobby. මම ඔයාලට උත්තර දෙනවා ඕනම ප්‍රශ්නයකට. ඒ ඇරෙන්න ඔයාලට මානසික රෝග තියෙනවා නම් කරුණාකරලා මානසික වෛද්‍යවරයෙක් හම් වෙන්න. මොකද මම බිස්නස් සයිකොලොජි මිසක් ක්ලිනිකල් සයිකොලොජි නෙමෙයි මගේ විෂය. ඉතින් අද අපි කතා කරමු මාතෘකාවට අපි නැවතෙමු. ඉතින් හැඟීම් සහ ඉරියව් පාලනය ගැන තමයි අපි කතා කරන්නේ. අපි දැන් මම ඉන්නේ ජර්මනියේනේ. එතකොට අපේ ජර්මනියේ ඩිප්ලොමැටික් කට්ටිය, ඒ කියන්නේ පාලනයේ ඉන්න ප්‍රධාන මිනිස්සු සහ ව්‍යාපාර කටයුතු වල ව්‍යාපාර ලෝකයේ ඉන්න මිනිස්සු එයාලා කොහොමද එයාලගේ මේ කතා කරද්දී කතා කරන ඉරියව්ව ඒක පර්සනැලිටි එක ඒ කියන්නේ තමන්ගේ පෞරුෂ වර්ධනයටත් බලපාන ඊටාම ලොකු මනෝවිද්‍යාත්මක මාතෘකාවක්. බිස්නස් සයිකොලොජිස්ට් කෙනෙක් හැටියට මම අපි සමාජයේ ජීවත් වෙද්දී අපිට අධ්‍යයනය කරන්න වෙනවා එක එක සමාජයේ තියෙන ට්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ ව්‍යාපාර වලට කෙලින්ම බලපානවා දේශපාලනය. ඉතින් දේශපාලඥයෙකුගේ next පියවර මොකක්ද කියලා අපි බලන්න ඕනේ. ඉතින් ඒ නිසා rhetoric tips කියලා ඒවට කියනවා. rhetoric කියන්නේ එයාලා වාක්‍යමය භාෂාව අනුගමනය කරන හැටි. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට එයාලගේ හැඟීම් කෙලින්ම පෙන්වන්න බෑ. එයාලා යම් කිසි දෙයකට අකමැති නම් කෙලින්ම එයාලට කියන්නත් බෑ. එයාලා දෙයකට කැමති නම් ඒක කියන්නත් බෑ. උදාහරණයක් ජර්මනියේ හිටපු චාන්සලර්වරයා ෂොල්ට්ස් මහත්මයා එක්තරා ජර්මනියේ ආයතනයකට යාට ආරාධනා කරනවා එක්තරා සංගමයකින් යම්කිසි උත්සවයකට. ඉතින් ඔයාලා දන්නවා ජර්මනිය තමයි ගොඩක් කලාවට බියර් බොන්නේ. එයාලා බියර් බොන ඕනම දෙයකට. ඉතින් ජර්මන් චාන්සලර්වරයාටත් ඒ ආරාධනාවෙන් පස්සේ ඒ උත්සවය ඉවරුනාට පස්සේ ලොකු අර බියර් මග් එකක් හම්බ වෙනවා බොන්න. ඉතින් මෙයාට ඒ වෙලාවේදී පොඩ්ඩක් අර චාන්සලර්වරයා කියන එයාගේ රෝල් එක එයා අමතක වෙලා සමනින් එහෙම දුන්නට පස්සේ එයාලට පොඩ්ඩක් බියර් එක පොඩ්ඩක් සිප් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක උගුරක් වගේ මොනවා වගේ පෙන්වන්න පුළුවන්. එහෙම නැතුව ඒ කියන්නේ ජර්මනි සාමාන්‍ය කෙනෙක් බියර් බොන විදිහට අර මග් එකේ ඔක්කොම බියර් ටික බීගෙන යන්නේ නැහැ සාමාන්‍යයෙන් චාන්සලර්වරයෙක්. එයා පත් වෙච්ච මුල අපි ඒක අධ්‍යයනය කරා. ඉතින් එයාගේ ලිමිට් එක අමතක වුණා. සමහරට ඒක හොඳ රහ බියර් එකක් වෙන්න ඇති. එයා අර ජර්මනි සාමාන්‍ය පුද්ගලයෙක් බොන විදිහට අර බියර් මග් එක ඒ ලොකු මේ ග්ලාස් එක බීගෙන යන්න උත්සාහ කරා. එයාගේ වටපිටාව හිටපු අය ඊට පස්සේ ඇවිල්ලා එයාට ගේස්ටික් සහ මිමික් ඒ කියන්නේ ඇස් වලින් කටින් කනින් අතින් සංඥා දීලා කිව්වා ඔය කොහොම බොන්න එපා කියලා. ඊට පස්සේ චාන්සලර්වරයා මේ බියර් මග් එක අයින් කරා. මේ එයාට හිනා ගියා. තව ඒක එයාට ඒක හිනාව දරා ගන්න බැරි වෙච්ච ආකාරයට එයාට සමහර විට අපි සිංහල භාෂාවෙන් කියනවා අර මේ බීමක් හරි කෑමක් හරි ආපහු කටින් නැවත පිට වෙන එකට මං කියා හිතන්නේ පිට උග්‍ර යනවා කියලා නේද? ඒ පුංචි ළමයින්ට එහෙම වෙන්නේ. ඉතින් යාට ඒක අර බීපු දේ ආපහු කටින් එළියට විසිගෙන තරමට එයාට ඒක දරා ගන්න බැරි වුණා. එයා ඒ බියර් එක බීගෙන යන්න ගියපු එක එයාගේ ඉන්න සේවකයෝ වටපිටාවේ කට්ටිය එයාට අතින් පයින් ඇස් වලින් සංඥා දීලා ඕක බොන්න ඔලොම බොන්න එපා චාන්සලර්තුමනි චාන්සලර්වරයා ඔයා කොහොම බොන්න එපා කියන තැන කියත් යාට hina ගියා. හැබැයි හොඳ වෙලාවට බියර් ටික ආපහු කටින් එළියට ආවේ නැහැ. එයා ඒක මැනේජ් කරගත්තා. නමුත් එතන තේරෙනවා. ඉතින් ඕවා තමයි අංග චලනය. ඉතින් ලෝකෙ මෙච්චර කල් බිහි වෙච්ච අපි නායකයෝ ගත්තහම මාටින් ලූතරගේ ඔයාලා බලන්න එයාගේ ස්පීච් එක, එයාගේ ෆ්‍රීඩම් ස්පීච් එක. ඒ කියන්නේ එයාලා කතා කරන්නේ එයාලගේ අංග චලනය, හැඟීම්, අයි කනෙක්ෂන් එක. ඒ කියන්නේ ඇස කනෙක්ට් වෙන තැන සහ එයාලගේ වචන පිට කිරීම. ඒ හැකියාව ගොඩක් කලාවට අර මිනිසුන්ගේ හිත දිනා ගන්නා භාෂාව. එහෙම කෙනෙක් තමයි මාටින් ලූතර්. මට ඔයාලට උදාහරණයක් දෙන්න පුළුවන් දේශපාලඥයෙක් හැටියට. හැබැයි ඉතින් වර්තමාන ලෝකේ නම් ඒ පක්ෂ වලට සමාජිකත්වය දරන අය අපිට කියන්න පුළුවන් උරුසුලා ෆොන් ඩර් ලයන් යුරෝපා සංගමයේ සභාපතිනි. මේ මම කියන්නේ එයාගේ මේ රිටෝරික් හොඳයි කියලා. එයාගේ හැඟීම් සහ එයා ඉරියව් පාලනය කරන ආකාරය ඩිප්ලොමැටික්ම කියලා
නෙමෙයි මගේ පෞද්ගලික මතය ඔයාලට අදාළ නෑනේ. මේ හැබැයි මේ කට්ටිය කියනවා ඉතින් අපි බලමු යුරෝපා සංගමයටත් මොන වගේ ඉරණමක් අත් වේද කියලා මේ යන විදිහට. ඉතින් ඒක තමයි ලෝකයේ එක එක පෙරලි වෙනවා නායකයෝ වෙනවා. ඉතින් අපිට ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයාගේ රිටෝටික් අධ්‍යයනය කරන්න පුළුවන් කෙනෙක් ලෝකෙ ඉන්නවා නම් එයා ඩබල් වින් කරන්න පුළුවන්. මොකද එයාගේ හැසිරීම ගොඩක් කලාවට ඩිප්ලොමැටික් විදිහට වුණත් අපිට ඒ කියන්නේ එයා ගන්න තීරණ අපිට අධ්‍යයනය කරන්න හරිම අමාරුයි. ඉතින් එයාගේ රිටෝටික් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයාගේ රිටෝටික් අධ්‍යයනය කරද්දී මට සාමාන්‍ය ඉංග්‍රීසියක් වලට දෙන්න පුළුවන්. එයා ගත්ත තීරණය ඒ කියන්නේ ජර්මනිය තමයි ලෝකයේ තියෙන විශාලම යුද්ධ දෙකක් ඉවර කරපු විශාල මිනිස්සු ප්‍රමාණයක් අර නාසි යුගයේ මැරුණා කියලානේ කියන්නේ. ඉතින් ඊට වඩා යුද්ධ තිබිලා තියෙනවා ජර්මනියට වඩා ඔයාලා අධ්‍යයනය කරොත් ඉතිහාසයේ මොංගෝලියානු යුද්ධය අධ්‍යයනය කරන්න ජපානයේ මොංගෝලියානු ජාතිකයන් කී දෙනෙක් ජපානුන් විසින් මේ මරලා දැම්මද කියන එක. නමුත් ගොඩාක් කතා වෙන්නේ ජර්මනියේ නාසි යුද්ධය ගැන. ඉතින් ඊට වඩා ලෝකෙ ගොඩාක් ලේ වැගිරීම් තව වෙලා තියෙනවා. නමුත් හයිලයිට් එක වෙලා තියෙන්නේ ඉතින් හිට්ලර්. ඉතින් හිට්ලර්ගේ ස්පීච් එකක් අරන් බලන්න. හිට්ලර් කතා කරන්නේ කෙලින්ම ජාතිවාදී ආර්ය ජාතිය අපි කියලා කියන්නේ ජර්මන් අයකි ඒ කියන්නේ ඒ නාසි එයාලගේ මේ පොතේ හැටියට මේ අපි ආර්ය ජර්මන් ජාතියක් කියලා කියන්නේ නේද? ඉතින් අපිට ඔය ආර්ය කියන එකත් අනිත් එක හිට්ලර්ගේ සංකේතයත් ආර්ය ජාතිය කවුද කියන එකත් අපිට සිංහල විදිහට ඉපදිච්ච ලංකාවේ අපිට ඒ ආර්ය කියන සංකල්පය ගොඩක් කලාවට අපේ බුදුදහමේ දෙයක් තමයි එයා සිම්බල් එකක් විදිහට යොදාගත්තේ කියන තැන ගැන මට පොතපතේදී කරුණු හම්බෙලා තියෙනවා. අපි නැවත මාතෘකාවට යමු. ඉතින් අර හිට්ලර් කතා කරේ හරිම භීෂණ භාෂාවක්. ඒ කියන්නේ කට්ටියට යටි ගිරියෙන් කෑ ගහගෙන මේ අතින් එයා සංඥාවක් දෙනවා. අතින් එයාලගේ කෝඩ්ස් සංකේත ඒ වගේ දේවල් මිනිස්සුන්ට එයා කාවැද්දුවා. මාටින් ලූතර් කියන්නේ එහෙම නායකයෙක් නෙමෙයි. ඒ කියන්නේ ඒකාධිපතියෙක් නෙමෙයි. නමුත් යම්කිසි ආකාරයක එයා මිනිස්සුන්ගේ හිත් දිනාගත්තේ එයාගේ රිටෝරික් නියමයි. ජර්මනියේ දැනට තියෙන දේශපාලන වාතාවරණය අනුව මට එහෙම රිටෝරික් හොඳයි කියන්න නායකයෙක් මට පේන මානික නැහැ. අනිත් එක අපේ අලුතෙන් පත් වෙන චාන්සලර්වරයාගේ රිටෝරික් අනුගමනය කරොත් එයා කියන්නේ අපි රුසියාවට බය වෙන්න ඕනේද කියලා ඒ ප්‍රශ්න තිබ්බා. ෆ්‍රාන්සා දින්නේ නැහැ ජර්මනිය යුක්‍රේනයට. නමුත් අපේ අලුතෙන් එන එක්කෙනා කියන්නේ චාන්සලර්වරයා කියන්නේ අපි රුසියාවට බය වෙන්න ඕනේද කියලා එයා තර්ක කරනවා. මිනිස්සුන්ගෙන් අහනවා. ඒකේ ලොකු රිටෝරික් එකක් තියෙනවා. එයාගේ ඇත්තටම රිටෝරික් හොඳයි. අර මිනිස්සුන්ට එයා පොඩ්ඩක් හැංගීම් දෙනවා. බය වෙන්න ඕනේ නැහැ. අපි ජර්මන්නේ කියලා කියන තැන. ඉතින් හැබැයි පන්ස කියන ආයුධ යුක්‍රේනයට දෙන්න එයා තීරණය කරොත් සමහරවිට ලෝකේ මීට වඩා අවලස්සන වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ට්‍රම්ප් ජනාධිපතිතුමා ගත්ත තීරණ මොකද ජර්මනිය වර්සල්ස් යුද්ධ කිවිසුමින් ජර්මනිය බැඳලා තියෙන සාම කිවිසුම් වලින් ජර්මනියට කවදාවත් කිසිම යුද්ධයකදී තනි තීරණ ගන්න බෑ. යුද්ධෙන් පස්සේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ජර්මනියට වන්දි ගෙවන්න උනා අනිත් රටවල් වලට. එහෙම තනි තීරණ ජර්මනියට ගන්න බැරි නිසා අනිත් එක ෆන්සා එක දැන් අලුතෙන් ආපහු රීක්‍රියේට් කරනවා නම් ඒ ෆන්සා එකට අවශ්‍ය යම් ටයිල කියලා ජර්මන් භාෂාවෙන් ඒකට කියන්නේ ඒකේ අවශ්‍ය ඉදිරි කොටස් ඇමරිකාවෙන් තමයි ගන්න වෙන්නේ. ඒ හන්දා ඇමරිකාවේ අවසරය නැතුව ඒ දේ කරන්න බෑ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු සාමාන්‍ය වැසියෝ හැටියට තුන්වන ලෝක යුද්ධයක් ඇති නොවේවා කියන තැන. ඉතින් ඒකයි. ඉතින් අපි මාතෘකාවට එනවා නම් මේ හැඟීම් සහ ඉරියව් පාලනය කරද්දී අපිට විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ අපිට ඇතිවෙන හැඟීම්. දැන් මම ඔයාලත් එක්ක මේ පොඩි වෙලාවක් දේශපාලනය ගැන කතා කරද්දී මම ගොඩාක් වෙලාවට මම උත්සාහ කරා මම නොයිට්‍රල් වෙන්න. ඒ කියන්නේ මගේ හැඟීම් ඔයාලට කියන්නේ නැති. ඒ කියන්නේ සමාජ මාධ්‍යයක මම මගේ දේශපාලනය ගැන සහ මම ඡන්ද දෙන පක්ෂය ගැන කියවිය යුතු නැහැ. ඒක මගේ අතිශය පෞද්ගලික දෙයක්. මම යම්කිසි දේශපාලනයක් කරනවා ජර්මනියේ. නමුත් මම ඒක අතිශය පෞද්ගලිකව මගේ දෙයක් සහ මගේ දැනුම ලබා දෙනවා යම් දේවල් වලට. ඉතින් හැබැයි මම එතනදී උත්සාහ කරා ඔයාලට යම්
යම්කිසි ආකාරයකදී ඒ කියන්නේ මම මධ්‍යස්ථව කතා කරන්නේ. ඔන්න ඕක තමයි ඩිප්ලොමැටික් එක. මම මේ දේශපාලන මාතෘකාවක් ගත්තෙත් ඒකමයි. දැන් ඔයා කෙනෙක් ගැන කියනවා නම් ලංකාවේ පුද්ගලයන්ගේ දේශපාලඥයන්ගේ ඇත්තටම මම නමක්වත් කියන්න කැමති නැහැ. ඉතින් නමක් කියන්න බෑනේ. ඉතින් මේ ඊට පස්සේ පක්ෂ වලට දානවනේ. කොහෙම මට ලංකාවේ ඡන්ද අයිතියක් නැහැ. අපි ABCD කියලා අපි ලංකාවේ මිනිස්සු ගැන මම කියන්නේ ලංකාවේ A කියන නායකයෙක් ඉන්නවා. ඒතර මම ওই B කියන නායකයට තමයි මම ඡන්ද දෙන්නේ. මට ලංකාවේ ඡන්ද අයිතිය නැහැ. මම ජර්මන් ජාතිකයෙක්. මේ උදාහරණයක්. ඉතින් මම B කියන නායකයට ඡන්දය දෙද්දී මම B කියන එක්කෙනා හෙන්න ජාතිකවාදයෙන් අපි සිංහල ලෝකේ ඉන්න හොඳ මාර්ය ජාතිය කියලා කියන කෙනෙකුට මම ඡන්දය දෙනවා නම් මම එයා ගැන හැංගීමෙන් කතා කරනවා මම මගේ සෝෂල් මීඩියා වල පෝස්ට් දානවා. මේ ජර්මනියේ හිට්ලර් අර හැංගීම් ජාතික අභිමානයෙන් මේක මේ ආර්ය ජර්මන් ජාතිය කියලානේ හැංගීම් ඇවිදින ඇවිස්සන ආකාරයට තමයි යාගේ රිතෝටික් එක. රිතෝටික් කියලා කියන්නේ අර වචන ගලපලා මිනිසුන්ට පණිවිඩයක් දෙන එක. ඉතින් රපෝට් තියරි කියන්නේ ඒකට අදාළ මනෝවිද්‍යා තියරියකට අනුව තමයි මේ ගලපලා බලද්දී අර මිනිසුන්ගේ හැඟීම් වලට කතා කරලා ඡන්දය ගන්න එක. ඉතින් ඕක ඩිප්ලොමැටික් ලීඩර්ස්ලා එක එක විදිහට යූස් කරනවා. ඔයාලට මම කලින් කිව්ව උදාහරණේ මාටින් ලූතර් ඒක යොදාගත්තේ යාගේ ෆ්‍රීඩම් ස්පීච් එක අනිවාර්යෙන් අහන්න. ඔයාලට මම මගේ මේ ජීවිතේට අහපු මම බිස්නස් සයිකොලොජිස්ට් කෙනෙක් හැටියට මම රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම ස්පීච් එක. ඉතින් ජර්මනියේ තියෙන ගොඩක් කට්ටිය ගොඩක් හොඳ රිතෝටික් අනුගමනය කරනවා. ඉතින් ඒවා අපිට පොසිටිව් ඇන්ඩ් නෙගටිව් ඇස්පෙක්ට්ස් වලට දාලා වෙනම කතා කරන්න පුළුවන්. ඉතින් මුලින්ම අපේ මේ හැසිරීම ගැන 1990 තමයි නියුරෝන ගැන වඳුර යොදාගෙන අධ්‍යයනය කරන්න පටන් ගත්තේ. ලංකාවෙත් මේ දවස්වල ගොඩාක් වඳුරු ඉන්නවා කියලා ආරංචි ගෙදර අයට කෝල් ගත්තහමත් හැමෝටම යාළුවෙකුට ගත්තත් වඳුරු ප්‍රශ්නික තමයි කියන්නේ. වඳුරු ජනගහනය නෙමෙයි වඳුරු ගහනේ වැඩි වෙලා කියලා. ඉතින් බලන්න වඳුරුන්ගේ හැසිරීම අධ්‍යයනය කරන්න. ඉතින් 1990 දී ඔය F5 dry කියන මිරර් නියුරෝන එක සමා වෙන්න මම ඇනටොමි ඉගෙන ගත්ත ජර්මන් භාෂාවෙන් හන්ද මට ජර්මන් වචන කියවෙන්නේ ඒ නියුරෝන එකේ නම තමයි මිරර් නියුරෝන කියලා. ඒකට ජර්මන් වචනය ස්පීගල් නියුරෝනය කියලා කියනවා. ඒ කියන්නේ කෙනෙක්ගේ හැසිරීම සුබද සාමකාමී බව පිළිඹු කරනවාද ඔයාව අනිත් එක්කෙනා ඉමිටේට් කරනවාද කියලා හොයන්න පුළුවන් මේ මිරර් නියුරෝනයෙන්. ඒක හොයන්න තමයි වඳුර යොදාගෙන 1990 මේ පරීක්ෂණය සිද්ධ වෙන්නේ. වඳුරෙකුට දෙනවා කජු ගෙඩිය පොඩි රටකච්චා හරියට පොඩි මොන හරි නට් එකක් දීලා වඳුරට අතින් ඒ දේ දීලා කන්න කියලා කියනවා. එතකොට වඳුරා ඔයාව ඉමිටේට් කරනවා. වඳුරා ඒ දීපු රටකජු ගෙඩිය අරගෙන කටේ දාගෙන කනවා. ඉතින් එතකොට වඳුරා තව කෙනෙක් කරන දෙයක් ඉමිටේට් කරද්දී එයාගේ ඔළුවේ තියෙන නියුරෝනය තමයි F5 dry. මම නැවතත් මට කියවුනේ ජර්මන් භාෂාවෙන් සිංහලෙන් ඉංග්‍රීසි වලින් කියනවා නම් F5-3 කියන කොටස. ඒක තියෙන්නේ මොලේ ප්‍රීෆොන්ටාල කෝටෙක්ස් කියලා මොලේ කොටස් වලට ගත්තාම ඒ ප්‍රීෆොන්ටාල කෝටෙක්ස් එකේ නියුරෝන. ඒ කියන්නේ ඔයා ඇහි බැමි ඔයාගේ ඇස චලනය වෙද්දී ක්‍රියාත්මක වෙන්නේ එක නියුරෝනයක්. ඔයාගේ මේ motorische Fähigkeiten und motorische ඔයාගේ මොටෝරික් වලට කියලා ඒකට කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ මේ අතපය, ඔළුව, ඇස කන නාසය, ඔයාගේ ඇඟ චලනය වෙන ආකාරය ඒ නියුරෝනය අනුව මොලේ ඒක ක්‍රියාත්මක කරන ආකාරය ගණනය කරන්න පුළුවන්. සින්ටැක්ස් වලට දාන්න පුළුවන් ඒ ක්‍රමය. ඉතින් ඒවට අපි කියනවා බොඩි නියුරෝන් කියලා. ඒක F1 2 3 1 නැහැ. සමා වෙන්නේ F2 තියෙනවා, F3 තියෙනවා, F5 තියෙනවා, F7 තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ නියුරෝනේ කෙනෙක්ගේ හැසිරීම අපිට නියුරෝන වලින් අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් අපිට ආයතන ප්‍රධානියාගේ හරි, ඔයාගේ වැඩ කරන කලීග් කෙනෙක්ගේ හරි, දේශපාලඥයෙක්ගේ හරි ඔළුව අරගෙන MRT ස්කෑන් මැෂින් එකට දාලා ඉවරලා බලන්න බැහැනේ එයාලගේ නියුරෝන ක්‍රියාත්මක කරන ආකාරය. ඉතින් එයාලගේ හැසිරීම අනුව තමයි ඒවා පිළිඹු වෙන්නේ. ඉතින් මොලේ ඔය කියන සප්ලිමෙන්ටරි මෝටර් ඒරියා එක ගැන කතා කරද්දී ඔය ඇස චලනය වීම M1 සහ S1 කියන
කොටස ඔක ඒ කොටසේ තමයි ඔය දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව බලද්දී මේ වඳුර යොදාගෙන කරපු පරීක්ෂණයේදී කෙනෙක් ප්ලෑන් කරන ආකාරය සහ හැසිරීම ප්ලෑන් කරලා කරනවද නැද්ද කියන එක නියුරෝන වෙනස් වෙන ආකාරය අනුව අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි කියන්නේ රැඳිලා ඉන්න ඔයාගේ නොයිරෝ බිහේවියර් එක. ඒ කියන්නේ කෙනෙක් ඔයාට කැමති නම් එයා ඔයාගේ ළඟට කිට්ටු වෙනවා කතා කරද්දී. සහ කෙනෙක් ඔයාට කැමති නම් එයා ගොඩක් වෙලාවට අයි කන්ටැක්ට් එක තියාගන්න උත්සාහ කරනවා. අනිත් එක තමයි එයා ගොඩක් වෙලාවට ඔයා කියන වචනයක් ඔයාගේ වචනයක් රිපීට් කරනවා. දැන් මට ලංකාවේ හැම වෙලේම මට වචනයක් කියනවා නම් අපි සිංහල භාෂාවෙන් වචනයක් ගත්තාම මම හැමදේටම කියනවා අනේ මන්දා. අනේ මන් දන්නේ නැහැ. අනේ මන් දන්නේ නැහැ කියන වචනේ මම හැම වෙලේම කියනවා. ඒතර මට මාව ඉමිටේට් කරනවා නම් කෙනෙක් මට කැමති නම් මගේ ගෙදර ඉන්න සහෝදරයෝ හරි මගේ කසින්ලා හරි මාත් එක්ක සම්බන්ධ වෙන සමාජයේ අනිත් පුද්ගලයෝ මිතුරු හරි එයාලත් ඒ මම කියන මිමික් එක මම කියන විදිහටම කියන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මාව ඉමිටේට් කරනවා කියන්නේ එයා මට කැමති. ඉතින් ඕවා තමයි කෙනෙක්ගේ කතා කරන ආකාරයෙන් හැසිරෙන ආකාරයෙන් අනුගමනය කරන්න පුළුවන්. ඉතින් ඔය රෙටෝරික් නේද කෙනෙක් දැන් උදාහරණයක් හැටියට මට ඇත්තටම සාමාන්‍ය විදිහකට උයන්න පුළුවන්. හැබැයි ගොඩාක් ලංකාවේ රෙසිපීස් මට උයන්න අමාරුයි. ඉතින් මගේ සහකාරයා මගේ යාළුවෙක් ආවා මේ මගේ හොඳම යාළුවා එනවා ගොඩක් කලකට අපේ ගෙදර. එයා ආවොත් මට උයලා දීලා යන්නේ එයා උයන කෑම සතියක් විතර අපිට තියාගෙන කන්න පුළුවන්. ඒ තරම් සතියකට එයා කෑම උයනවා අපේ ගෙදරට එයා ආවොත්. ඒතර මගේ සහකාරයා උත්සාහ කරනවා කියන්නේ එයා කෙලින්ම කියන්නේ මට උයන්න බෑ මට උයන්න පුළුවන්. එනකට මම වෙනේවා වෙලාවකට කන්න කෙනෙකුට බෑ. මේ ඒ නිසා එයා එක කෙලින් කියන්නේ එයා උත්සාහ කරනවා මගේ යාළුවා මගේ හොඳම යාළුවා මේ කෑම රහයි කියලා මට රිදෙන්නේ නැති විදිහට කියන්නේ එයා උත්සාහ කරනවා. එයා කියනවා මෙයා හරිම හොඳට බීට්රූට් කරි එකක් හදනවා. ඒක හරිම රහයි. එයා හදන බීට්රූට් කරි එක. මම කන්න ආසම කෑමක් බීට්රූට්. එයා ඒක හදනවා. හැබැයි මෙයාට මේ බොලොනීස් එක හරියට හදාගන්න බෑ. ජෝනා හදනවා වගේ කියලා මගේ සහකාරයා කියනවා. ඉතින් ඊහන්ද යකන ජෝනාගේ කෑම හරිම රහයි. එයා ඇවිල්ලා අපිට වෙලා දීලා ගියාම අපි ඒක දවස් 7ක් තිස්සේ තියාගෙන අපිට කන්න පුළුවන්. මේ එයා ඇත්තටම ගොඩක් උයලා යන්නේ අපේ ගෙදර ආවම. ඉතින් මේ ඒ නිසා තමයි එයා උත්සාහ කරනවා වචනෙන් අනිත් මට මම එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හන්ද එයාට මට රිද්දවන්න බෑ. එයාට හිතෙන්නේ නැති මගේ කෑම රහ නැහැ කියලා ඩිරෙක්ට් කියන්නේ නැතුව එයා කියනවා ජෝනා හදන කෑම අපි මෙච්චර කාලයක් තියාගෙන කනවා. ඒ තරම් ඒ කෑම රහයි. මම උයනම කියන්නේ මම එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හැටියට මම උයන කෑමත් රහයි. නමුත් ඉතින් මේක ස්පැගටි බොලොනීස් එක ජෝනාගේ ක්වොලිටි එකට ඔයාට හදන්න බෑ කියන එක අගමැත්තෙන් උනත් මම පිළිගන්නවා. ඉතින් මේ මගේ යාළුවා අවුරුදු 12ක් තිස්සේ මම දන්න හොඳම යාළුවා. එයා මට උත්සාහ කරනවා මේ විදිහට කෑම හදන්න. මේ විදිහට තියා ලංකාවේ විදිහට හැදුවත් මට ගොඩාක් ඉනෝවේටිව් අයිඩියාස් තියෙනවා. ඒ හන්ද මම ඒවට තියෙන ඔක්කොම දේවල් දානවා කෑමක් උයද්දි. ඊට පස්සේ ඒකේ අර කිමිකල් රියැක්ෂන් එක මේවා වෙලා මටම කෑම ඇලර්ජික් වෙන අවස්ථා වෙලා තියෙනවා. ඒ නිසා මම ගොඩක් පරිස්සම් වෙනවා මේ කෑම මගේ රෙසිපි වලට අනුව උයන්නේ ගියාම. ඉතින් ඕවා ගෙදරක මේවා කරද්දී අපි මිනිස්සුන්ගේ හිත රිද්දන්නේ නැතුව උත්සාහ කරන්න ඕනේ එයාගේ රිටෝරික් යූස් කරලා හැංගීම් බලලා අංග චලනයෙන් ඔය දේවල් කියලා දෙන්න. ඉතින් ඕක තමයි අද non-verbal and verbal behavior ගැන ඔයාලට කියලා දෙන්නේ. ගොඩාක් කලාවට ඔයාලට හැංගීම් කන්ට්‍රෝල් කරගන්න බැරි නම් මට දෙන්න පුළුවන් හොඳම උදාහරණය මෙඩිටේෂන් කරන්න. අපි චූටි කාලේ ඉස්කෝලේ යන කාලේ අපි මෙඩිටේෂන් කරේ නෑ. උදේ ඉස්කෝලේ පටන් ගද්දී ඉස්කෝලේ ඇරෙද්දී අපිට මෙඩිටේෂන් කියලා දුන්නා වුණාට අපි බොරුවට භාවනා කරනවා වගේ S2 අරගෙන එක එක වෙන විකාරණ ළමයි එක කරේ. නමුත් මේ ඉන්ඩස්ට්‍රියල් කන්ට්‍රි එකට ආවට පස්සේ මට තේරුණා මෙඩිටේෂන් කරන එක හරිම හොඳ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්න. විදර්ශනා භාවනානි කියන්නේ විදර්ශනා කියලා සමත සහ විදර්ශනා කියලා කොටස් දෙකක් තියෙනවා අපේ බුද්ධ ධර්මයට අනුව. ක්‍රිස්තියානි බයිබල් එකට අනුවත් එක ගොඩාක් ප්‍රැක්ටිසින් තියෙනවා. ඉතින් මම ඔය ආගම් දෙකටම මැදිව හැදිච්ච කෙනෙක් හැටියට විදර්ශනා කියන්නේ අපි මේ කරන දේ දැන් මේ මොහොතේ ප්‍රැක්ටිස් එක. මේ කරන වැඩේට අවධානය දෙන්න. මම දෙයක් කරද්දි දැන් මම ඔයාලත් එක්ක YouTube එකේ කතා කරද්දි මම මේ ගොඩාක් මගේ පරණ ලව් ස්ටෝරි එකක් හරි කියන දේ එකක් ගැන හිත මේ දුක්ුණොත් මට මේ කතාව වලට හරියට කියන්න බෑ. ඒ කියන්නේ හැංගීම්
මොලේ තියාගන්න ඕනේ නැති දේවල් අයින් කළා දාන්න. ඒවා ජර්නල් එකක ලියන්න. ඒවා කවියක් කරන්න. ඒවා දුක හිතන දේවල් කවියකින් පිට කරන්න. ඔළුවේ තියාගන්න එපා. ඒවා කෙලින්ම ඒ එන හැඟීම් දුක, විරහව, පීඩනය, ත්‍රාසය, භීතිය සහ මේ කෙනෙකුට වට රිද්දන්න ඕන නම් ඒ වගේ පොසිටිව් ඒවා සමා වෙන නෙගටිව් දේවල් මනසේ තියාගන්න එපා අයින් කරන්න. ඒක මනසට ලොකු බරක්. ඒ වගේ හැඟීම් එකින් එක ලියලා පිටුව ගානේ ලියලා ඒ පිටුව අයින් කරලා දාන්න. ඒ පිටුව ඉරලා අයින් කරන්න ඩස්බින් එකට දාන්න. එහෙම තමයි ඔයා වගේ මනස ට්‍රේන් කරන්නේ. ඔයාට හොඳ පර්සනැලිටි එකක් හදා ගන්න ඕන නම් සහ හොඳ මානසික සෞඛ්‍යයක් ඕනේ නම් ඉතින් එක්සර්සයිස් කරන්න, ජොගින් කරන්න, පරිසරය විඳින්න යන්න, නෙගටිව් විදියට තමන් අපි හැමෝටම self talk එකක් තියෙනවා. self talk එකක් කියන්නේ ඔයාට ඔයාගේ mirror එකෙන් ඔයා උදේ නැගිට්ටම ඔයාව දකිද්දි ඔයා mirror එකට කතා කරන එක හැමෝම කරන දෙයක්. කරේ නැතත් ඔයාට unbewusst එක ජර්මන් වචනේ unconscious ඉංග්‍රීසි වචනේ unconsciously ඔයා mirror එකත් එක්ක කතා කරනවා. ඒ කිසිම වෙලාවක තමන් තනි වෙන තමන් එක කතා කරන වෙලාවක negative thoughts ගන්න එපා. කිසිම වෙලාවක. ඒ වගේම ආයතනයේදී කෙනෙක් ඔයාට ප්‍රශ්නයක් වෙද්දී ප්‍රොබ්ලම් එකකදී කෙනෙක් ඔයාට චෝදනා කරන්න එද්දී කිසිම වෙලාවක අත් දෙක මෙහෙම බැඳගෙන කතා කරන්න එපා. සහ උරහිස් මෙහෙම උස්සන්න හකුලගෙන ඉන්න එපා. හරිම සිම්පල් බොඩි ලැන්ග්වේජ් එකක් තියාගන්න, අයි කන්ටැක්ට් එක තියාගන්න, කෙනෙක් දිහා කෙලින් බලන්න මොකක්ද ප්‍රශ්නේ කියලා hina වෙලා අහන්න. හැබැයි hinaවෙත් වර්ග තියෙනවා. ඔයා යාට සාකැස්ටික් විදියට යාට නිකන් උපහාසාත්මක විදියට hina වෙන්න ගියොත් ඔයා ප්‍රශ්න දිග්ගස්ස ගන්නවා. ඔයාගේ ඒ වෙලාවේ කෙනෙක් ඔයාව කෝපයෙන් ඔයා ළඟට එද්දි ඔයාගේ හැඟීම් දැනීම, ඔයාගේ භාව ප්‍රකාශනය, ඔයාගේ ඇස, ඔයාගේ කන, නාසය එයාට ඔයාව ජජ් කරන විදියට හැඟීම් ප්‍රකාශ කරන්න එපා. ඔයාව කිසිම කෙනෙකුට ජජ් කරන්න බැරි වෙන විදියට ඔයා ප්‍රැක්ටිස් කරොත් ඔයාගේ හැඟීම් සහ ඉරියව් ඔයා දිනනවා. මොකද ඔයාගේ next step එක එයා දන්නේ නේද? ඒකම තමයි ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ ට්‍රම්ප් එක අපිට අපි මනෝවිද්‍යාව ස්පෙෂලිස්ට්ලා හැටියට මම බිස්නස් සයිකොලොජිස්ට් කෙනෙක් හැටියට හරිම අමාරුයි එයාව හැක් කරන්න එයාගේ ඒ භාව ප්‍රකාශනය මගින්. එයා යන ඊළඟ ස්ටෙප් එක දන්නේ නැහැ කවුරුත්. එයාගේ ඊළඟ ස්ටෙප් එක දන්නවනම් ඉතින් අපිට යුරෝපා සංගමයට දියුණු වෙන්න පුළුවන්. නේද? අන්න ඒ වගේ මේ තමන්ගේ හැඟීම් ප්‍රැක්ටිස් කරන්න ඩිප්ලොමැටික් විදිහට කතා කරන්න කිසිම වෙලාවක තමන්ගේ හැඟීම් ගෙදර අම්මට තාත්තට සහකාරයට හැරෙන්න බ්ලොග් එකේ වටේ ඉන්න අයට ඔය Facebook වල ඔය හැසිරෙන ඇත්තටම මට දුකයි ලංකාවේ කාන්තාව ගැන ඔක්කොම දෙන හැඟීම් Facebook එකේ දාගන්නවා. සමහරුන්ගේ Facebook එක නිකන් ස්ක්‍රෝල් ඩවුන් කරාට පස්සේ ඒ මිනිස්යාගේ සම්පූර්ණ භාව ප්‍රකාශනය මේ මිනිස්යාගේ මුළු ජීවිතේම හැඟීම් එයා දැන් ඉන්න තැන ගැන අපිට කියන්න පුළුවන්. ඒකෙන් ඔයාලට තමයි මේ ඉෆෙක්ට් එක එන්නේ. ඔයාලගේ ජීවිතේට කෙනෙක් ඔයාව යූස් කරන්න පුළුවන්. ඔයාගේ හැඟීම් දැනගෙන ඔයාව මැනිපුලේට් කරන්න පුළුවන්. ඒකට ගෑස් ලයිටිං and brain washing කියන දෙක මාතෘකා දෙක අපි වෙන දවසක් කතා කරමු. මේ දේවල් කරලා ඔයාලට brain hacks කරන්න පුළුවන්. ඔයාලව යූස් කරන්න පුළුවන්. ඔයා යූස් වෙන්න පුළුවන්. ඒ නිසා හැඟීම් දැනීම සහ ඉරියව් පාලනයනේ අපි කතා කරේ. ඒ දේවල් හරිම සංගමයෙන් යුතුව භාවිතා කරන්න ඔයා දිනනවා. ඔයා අනිවාර්යයෙන්ම දිනනවා. ඔයා ජයග්‍රහණය කරනවා. ඒ නිසා අදත් මම හිතනවා මනෝවිද්‍යාත්මකව ඊටාම වැදගත් කරුණු කිහිපයක් අපේ ලංකාවේ අයට සිංහලෙන් මට කතා කරලා කියලා දෙන්න පුළුවන් වුණා කියලා. ඉතින් මට අයිතියක් නැහැ ඔයාලට කිසිම ආකාරයක බිස්නස් කන්සල්ටිං හෝ බිස්නස් ප්‍රැක්ටිස් එකකට අවශ්‍ය බිස්නස් සයිකොලොජි එක කරන්න. මොකද මම ජර්මනියේ නිසා. හැබැයි මට YouTube නාලිකාව හරහා ඔයාලට මේ දැනුම බෙදලා දෙන්න පුළුවන්. ඉතින් රැඳිලා ඉන්න මගේ නාලිකාවත් එක්ක ජර්මනියේ නීති තද නිසා මට එහෙම කෙනෙකුට බිස්නස් කන්සල්ටිං එකක් ලංකාවේ කෙනෙකුට කරන්න තාම අවසරේ නැහැ. ඒකට අවශ්‍ය නීතිමය කටයුතු ඒවා සම්පාදනය කරගත්ත දවසක අපි බලමු ලංකාවේ හොඳ දෙයක් කරන්න. ඉතින් ඒ ඇරෙන්න දැනට ඔයාලා මගේ දැනුමින් ප්‍රයෝජනයක් ගන්න කියලා මම උත්සාහ කරනවා. සහ මම කතා කරපු මාතෘකාව මගේ අවුට්පුට් එක ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න දේවල් තියෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. තව කෙනෙකුට ෂෙයා නොකර ඉන්න එපා. ඔයාලා මානසිකව ශක්තිමත් වෙන්න. ඔයාලා මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නේ ගොඩාක් තැන්වලදී මට පේන හැටියට. ඒ දේවල් හදාගන්න. ඔය පොඩි සුළු කොටසක් තියෙන හදාගත්තොත් අපේ ජෙනරේෂන් එකට ඔය රට ගොඩ දාන්න බැරි වෙන එකක් නැහැ. නේද? ඒ නිසා ශක්තිමත් වෙන්න හොඳ පර්සනැලිටියක් හදාගන්න. ඩිප්ලොමැටික් ස්කිල්ස්
දන්නේ නැති දේවල් ඩෙවලොප් කරගන්න, දන්නේ නැති දෙයක් අහන්න මගෙන් ඕනම වෙලාව තියෙන ආකාරයට ඔයාලට උත්තර දෙන්න බැඳී ඉන්නවා. ඉතින් අදට සමුගන්නවා සූර්යා බේ. බොහොම ස්තුතියි රැඳිලා හිටියට මේ වෙනකම්. සහ මම මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 500 ඉක්මවල ගිහින් තියෙනවා මේ වෙද්දී. මට හරිම සතුටුයි. ඒ හැමෝටම මාත් එක්ක රැඳිලා හිටපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදී තවත් වැදගත් දේවල් වලින් හමු වෙමු. එහෙනම් බොහොම ස්තුතියි.